ඉතින් යාළුවේ කොහමද ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන ඇත්තෝ ඔයාගේ FB account එක එක්කෝ හැක් කරලා කවුරු හරි නැත්නම් කවුරු වගේ account එක හැක් කරලා password මාරු කරලා නැත්නම් ඔයාගේ password එක ඔයාට අමතකයි ගොඩ කාලෙකින් මාරු කරපු හින්දා ඉතින් ඔය මොකක් හරි දෙකෙන් එකක් ඇත්තේ. ඉතින් යාළුවනේ මම අද කියලා දෙන්න ඔයාලට password එක change කරගන්න නිවැරදි ක්‍රමයක්. ඒ කියන්නේ ඔයාගේ password එක අමතකයි නා. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොදලා like එකක් දාලා comment එකක් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. subscribe කරලා bell icon එක all කියන එකට දාගන්න. ඉතින් යාළුවනේ මට පොඩි support එකක් ඕනේ subscribe 100 ගන්න 63ක් ඉන්නවා. ඉක්මනට ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි එනවා යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා Facebook app එක open කරගන්න. app එක open කරලා ඔයා යන්න මේ දකුණු පැත්තේ උඩ තියෙනවා තිත් තුනක්. අන්නේ තිත් තුන ටච් කරන්න. ටච් කරාම ඔයාලට පෙන්නනවා security and privacy කියලා option එකක්. ඒකේ කොබන්න. ඒකේ setting කියන කොබන්න. setting කියන කොබලා ඇතුළට යන්න. ඊට පස්සේ account center කියලා එකක් තියෙනවා. කොබලා ඒකේ password and security කියන එක ඔබන්න. ඒක ඔබලා change password කියන එකට යන්න. මෙතනින් යන්න ඇතුළට. ඉතින් ඔයාලට මෙතනින් password එක change කරන්න බෑ. මෙතනින් password එක change කරන්න ඔයා කලින් password එක මතක තියෙන්න ඕනේ. ඒ හින්දා අපි යන්න ඕනේ. මෙතන වම් පැත්තේ මැද තියෙන forgot password කියලා option එක. අපි ඒක ටච් කරලා ඇතුළට යමු. ඒක ටච් කරලා ඇතුළට ගියාම ඔයා මෙතන ඔයාගේ FB account එකට කලින් add කරලා තිබ්බ email එකක් නැත්නම් number එකක් තියෙනවා නම් මෙතනින් ඔයා ඒක select කරගන්න. මම දැන් මගේ WhatsApp number එකට code එක දාලා password එක මාරු කරලා පෙන්නන්න. හරි එහෙනම් මේ WhatsApp කියන එක ඔබලා code එකම යවනවා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් උඩින් code එක ආවා. ওই code එක ගහන්න ඕනේ එතන. හරි මම type. ඊට පස්සේ යාළුවනේ මෙතන ඔයා ගහන්න ඔයාගේ අලුත් password එක. ඔයා දැන් මාරු කරන්න හිතන් ඉන්න අලුත් password එක ගහලා ඔයාට ඕන නම් පල්ලේ තියෙනවා හරියක් කියන්නේ කොටුවක් තියෙන එතන හරියක් ඔබන්න දෙනවා. ඒක එබුවම වෙන්නේ තව account එක ඔය මොකක් හරි device එකකින් තව log වෙලා ඉන්නව නම් කවුරු හරි එයා log out වෙනවා. log out වෙලා ඔයාගේ password එක change වෙනවා. ඉතින් අද වීඩියෝ එක අවසන්. ඉතින් වීඩියෝ එක හොඳට like කරලා share කරලා support එකක් දෙන්න කියලා මතක් කරනවා. තව වීඩියෝ මේ වගේ ඉදිරියට ගේනවා. ඔයාලට ඕනි වීඩියෝ පල්ලෙන් comment එකක් දාන්න මම ගේන්නම්. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්.